අයිබෝවන් හැමෝටම. ඉතින් ඔයාලත් ගෘහණියක්ද? මටත් ආදායමක් උපයන්න තිබුණා නම් මටත් ළමයිම බලාගෙන ගෙදර ඉඳන්ම මොනවා හරි කරන්න දෙයක් තිබ්බනම් කියලා ඔයාලට කවදා හරි හිතිලා තියෙනවද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාටමයි. ඉතින් එන්න අපි කතා කරමු. අපි ගෘහණියන්ට ඇත්තටම ලොකු මුදලක් නැති වුණාට අපි එක එකනාට එක එක හැකියාවක් තියෙනවා. එක්කෙනෙක්ට මහන්න පුළුවන් වෙන්න පුළුවන්, එක්කෙනෙක්ට රස්ට කෑම හදන්න පුළුවන් වෙන්න පුළුවන්, තව කෙනෙක්ට ක්‍රාෆ්ට් වැඩ කරන්න පුළුවන් වෙන්න පුළුවන්, තව කෙනෙක්ට පැල වගා කරන්න පුළුවන්. එක එකනාට එක එක ස්කිල්ස් තියෙනවා. ඉතින් අපිට පුළුවන් අපේ තියෙන දක්ෂකම් වලින් අපේ අනාගතය සාරවත් කරගන්න. ඒ දක්ෂකමෙන් පුංචි පියවරක් තියලා ලස්සන අනාගතයක් හදාගන්න අපිට පුළුවන්. අද ඒ වගේ ව්‍යාපාර අදහස් කීපයක් බලමු. හෝම් බේකරි. හෝම් බේකරි කියන්නේ මොකද්ද? අපිට ගෙදර ඉඳන් පුළුවන් විදිහට අපේ කිචන් එකේ ඉඳලම පොඩි ව්‍යාපාරයක් කරන්න පුළුවන්. කප් කේක්, කුකීස්, එතකොට ඒ වගේ ඒවා හදන්න ගන්න පුළුවන්. මුලින්ම අපිට කස්ටමර්ස්ලා හොයාගන්න බැහැනේ. අපිට කරන්න තියෙන්නේ එතකොට අපේ නෑදෑයෝ ඉන්නවනේ, නෑදෑයෝන්ගේ බර්ත්ඩේ එකක් ලඟ වෙද්දි කියන්න පුළුවන් මම මෙන්න මෙහෙම කප් කේක් බිස්නස් එකක් පටන් ගන්න තියෙනවා. ඔයාලටත් පුළුවන් බර්ත්ඩේ වලට එහෙම මගෙන් කප් කේක් ගන්න කියලා කියන්න පුළුවන්. ඒ වගේම යාළුවන්ටත් එහෙම කියන්න පුළුවන්. එතකොට හොඳ රසයක්, ගුණාත්මක භාවයක්, පිරිසිදුකමක් තිබ්බොත් පාරිභෝගිකයෝ ඔයාව හොයාගෙන එන්න පටන් ගන්නවා. ඉතින් හෝම් බේකරි එකක් විදිහට ගත්තොත් මේ තියෙන්නේ අපි හදන මේ ප්‍රොඩක්ට් එකක්. මේ පොල් කප් කේක් එකක්. මේකත් හරි රසයි. ඔයාලටත් පුළුවන් මේ වගේ එකක්. එතකොට කප් කේක් අයිසිං කරලා ඒක පුළුවන්. ස්පන්ච් වලට පුළුවන්. එහෙම නැතිනම් මේ ඔය බර්ත්ඩේ පාටිස් වලට බර්ගර්ස්, සබ්මැරින්, මිනි පීසා ඒ වගේ පොඩි රෙසිපි ඔයාලම try කරලා බලලා මේ පෝස්ට් එකක් හදලා FB share කරන්න. එතකොට ඔයාලට orders එනවා. ඒ වගේ දේවල් තමයි කරන්න තියෙන්නේ. දෙවෙනි business එක විදිහට ගත්තොත් ගෙදර හදපු ආහාර ගන්න පුළුවන්. ගෙදර හදපු ආහාර කිව්වහම රොටි, එක එක අච්චාරු වර්ග, ලුණු මිරිස්, කැවුම්, අන්මේ, ආස්මි ඒ වගේ දේවල් දැන් සමහර උත්සව අවස්ථාවලන් තියෙනවා. අපිට ඇත්තටම ආස්මී, අනමන ඒ වගේ කෑම හදාගන්න බෑ කියලා හිතන්නකෝ. එතකොට අපි කරන්නේ කොහෙන් හරි කඩේකින් ගන්න එකනේ. ඒ වගේම අපි ඒක හෝම් බිස්නස් එකක් විදිහට ගත්තොත් තවත් මේ කස්ටමර් කෙනෙක් අපෙන් ගන්න තියෙන ඊට වැඩි. මොකද කඩේට වඩා පිරිසිදුකමින්, ගුණාත්මයෙන්, රසින් වැඩි ගෙදරකින් හදන කෑමක් වුණාම. එතකොට තුන්වෙනි ව්‍යාපාරයේ විදිහට පැල හා මල් ගන්න පුළුවන්. අපි ආදරයෙන් හදා වඩා ගන්න මල් පැල, ඒවයින් අපිට තව පැල බෝ කරගන්න පුළුවන්. එතකොට එළවලු, බටු, මිරිස්, තක්කාලි වගේ දේවල් තවන් දාලා පැල තවානක් වගේ කරගෙන යන්න පුළුවන්. ඒක ගන්න පුළුවන් තුන්වෙනි ව්‍යාපාරයේ විදිහට. අපි හතරවෙනි ව්‍යාපාරයේ විදිහට ගත්තොත් මහන කටයුතු. අපිට සමහර ඇඳුම් අලුත් වැඩියා කරන්න පටන් ගන්න පුළුවන්. එතකොට කර්ටන්ස් වර්ග මහන්න පුරුදු වෙන්න පුළුවන්. කොට්ට උර වර්ග, එම්බොයිඩර් කරපු නිර්මාණ, ගවුමක් වුණත් ලස්සනට දැන් ඔයාලට මහන්න පුළුවන් නම් ඒකේ එම්බොයිඩර් ඩිසයින් එකක් දානවා. එතකොට ප්‍රේක්ෂකයාගේ, කියන්නේ බලන් ඉන්න කෙනා හිතනවා අනේ ඒක හරි ලස්සනයි කියලා. එතකොට ඔයාගෙන් ගන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේ Tamanටම ආවේනික වූ මොකක් හරි නිර්මාණයක් අපිට හදා ගන්න පුළුවන්. එතකොට අපි පස්වෙනි ව්‍යාපාරයේ විදිහට ගත්තොත් gift pack හදන්න පුළුවන් අපිට. දැන් උපන්දින පාටි ගන්නවා ගොඩක් දුරට. ඒ උපන්දින පාටි වලට gift pack විදිහට අපි හදලා යවනවා. ඒ කියන්නේ සෙන්ට් වෙන්න පුළුවන්, ඇඳුම්, බෙල්ට්, පර්ස් වර්ග එක ඒවා තමන් කැමති විදිහට මේ ඔයාගාව කලෙක්ෂන් එකක් හදලා තියෙනවා. ඒ කලෙක්ෂන් එකෙන් කස්ටමර්ට ඕන විදිහට ඔයා ඒක කස්ටමයිස් කරලා gift pack එකක් හදනවා. මේ gift pack ක්‍රමය මේ බාණ්ඩ වලටම විතරක් නෙවෙයි, ඔයාට පුළුවන් නම් කෑම උනත් gift pack එකක් විදිහට හදන්න පුළුවන්. ෆුඩ් පැකේජ් එකක් විදිහට ඒකත් ඇට්‍රැක්ටිව් බිස්නස් එකක් වෙන්න ඉඩ තියෙනවා.
එතකොට සෝෂල් මීඩියා කිව්වහම අපි හැමෝම සෝෂල් මීඩියා වල ඉන්නවනේ. දැන් මේ ඔයත් සෝෂල් මීඩියා වල තමයි ඉන්නේ. එතකොට FB එකේ අපි අනිවාර්යෙන් ඉන්නවනේ. අපි කරන්නේ මොකද? සෝෂල් මීඩියා එකේ උඩින් පල්ලෙහා යනවා තියෙන හැම එකම ඔහේ බලාගෙන යනවනේ. ඒනට දැන් ඔයාලා දන්නව නේද කන්ටෙන්ට් මොනිටයිසේෂන් වලින් අපිට ඇත්තටම සල්ලි හොයන්න පුළුවන් කියලා. අපිට ඔයාට තියෙන මොකක් හරි ස්කිල් එකක් ඔයාට උයන්න පුළුවන්. එතකොට ඔයා ගෙදර උයන එක වුණත් පොඩි රීල්ස් එකක් විදිහට ඔයාට පොඩ්ඩක් එඩිට් කරලා දාන්න විතරයි තියෙන්නේ. එතකොට ඔයා ගෙදර මාළු වලට වතුර දානවා, ගේ සුද්ධ කරනවා, ඔයාගේ පොඩි ඩේලි මොකක් හරි රූටීන් එක ඔයාට රීල්ස් එකක් විදිහට අප්ලෝඩ් කරන්න විතරයි තියෙන්නේ. එතකොට YouTube වලිනුත් ඒකම තමයි එන්නේ. YouTube වලටත් අපි වීඩියෝ හදලා දැම්මහම ඒකත් මොනිටයිසේෂන් ඔන් වුණාම අපිට ඒකෙනුත් සල්ලි හම්බ වෙන්න පුළුවන්. එතකොට 7 වෙනි බිස්නස් එක විදිහට handmade products අපිට අත්කම් නිර්මාණ තියෙනවානේ. ඒවත් මේකට ගන්න පුළුවන්. එහෙම නැතිනම් අපි ඇත්තටම අපි ගෙදර ගෘහණියක් විදිහට අපිට කුළුබඩු නිෂ්පාදනය කරගන්න පුළුවන්නේ. ඔයාලා ගෙදර 3-5 හදා ගන්නවා නේද? ඒත් ඇත්තටම දැන් දුර බැහැර ප්‍රදේශවල ඉන්න අයට 3-5 හදා ගන්න ඇත්තටම ටයිම් එකක් නැති වෙන්න පුළුවන්. එයාලා මොකද කරන්නේ? ඔය ෆුඩ් සිටි, කීල්ස්, සුපර් මාකට් වල තියෙන බ්‍රෑන්ඩඩ් නේම් වලින් තියෙන ඒවා තමයි ගන්න ගොඩක් දුරට. ඒ වුණාට ඒ වගේ පිරිසිදුකම එහෙම අපිට ඇත්තටම කියන්න බෑනේ. ඒ හින්දා ඕනම කෙනෙක් කැමති ගෙදරක පිරිසිදුව පිළිවෙලට හදන දෙයක්. හැබැයි අපි ඒකේ වීඩියෝ එකත් එක්ක අපි දානවා නම් එයාගේ තියෙන මේ يعني කස්ටමර්ගේ අපි ගැන තියෙන විශ්වාසය වැඩි කරන්න පුළුවන්. එතකොට අපෙන් ගන්න පුළුවන් ඕඩර් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඒකෙන් අපිට හොඳ වෙළඳපළක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ಔಷಧීය සබන් නිෂ්පාදනය. එතකොට ඉටි වර්ග වලින් ලස්සන කැන්ඩල්ස්, කියන්නේ පහන් පත්තු කරන්න කැන්ඩල්ස්, සුවඳ කැන්ඩල්ස් වර්ග එක ආකෘතීන් නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේ බිස්නස් එකකිනුත් අපිට දියුණු වෙන්න පුළුවන්. ඉතින් මම අද ව්‍යාපාර 7ක් ගැන ඔයාලත් එක්ක කතා කරා. අද හිතට දැනෙන කතාවක් මම ඔයාලට කියන්නම්. සාර්ථක ව්‍යාපාරයක් කියන්නේ එක දවසකින් හැදෙන දෙයක් නන් නෙවෙයි. ඒක පටන් ගන්න එක් පුංචි තීරණයකින්. අද ඔයා මේ වීඩියෝ එක දැකලා හිතුවොත් මමත් මේ බිස්නස් වලින් එකක් හරි ඔයා මේ වීඩියෝ එක බලන මොහොතේ ඔයාට හිතෙනවා නෑ මට මේ දේ කරන්න පුළුවන්. මට ලස්සනට මේ ස්ක්‍රිප්ට් ලියන්න පුළුවන්. එතකොට ඔයා මොකද කරන්නේ? ඔයා ලස්සනට කෙටි කතා හදනවා, නව කතා ලියනවා. ඒව වුණත් FB එකේ අපිට ෂෙයා කරලා ඒ කමෙන්ට්ස් අනම්මනම් ගන්න පුළුවන්. එතකොට ඒ වගේ තව වෙබ්සයිට්ස් තියෙනවා. ඒවට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒවයින් අපිට සල්ලි හොයන්න පුළුවන්. ඒ වගේ මොනවා හරි අදහසක් ඔයාගේ හිතට දැනෙනවා නම් ඔයා අන්න ඒ දැනෙන දේ අදම මේ මොහොතේම පටන් ගන්න. මට බැහැ කියන වචනය වෙනුවට මම උත්සාහ කරලා බලනවා කියලා මේ දැම්ම හිතන්න. ඔයාට තියෙන දක්ෂතාවය ලෝකෙට වටිනවා. ඒක අගය කරන්න. නෑ මට පුළුවන්. මම මේක කොහොම හරි කරනවා. ඔයාව විශ්වාස කරන්න. පුංචි පියවරක් අද තබන්න හෙට ඒක ලොකු දියුණුවක්, ලොකු සාර්ථකත්වයක් වෙන්න පුළුවන්. මතක තියාගන්න ගෘහණියක් කියන්නේ ගෙදර බලා ගන්න කෙනෙක්ම නෙවෙයි. ඇය හෙට දවසේ හොඳ සාර්ථක ව්‍යාපාරිකාවක් වෙන්නත් පුළුවන්. ඔයාලා ආරම්භ කරන්න කැමති ව්‍යාපාරය මොකක්ද? කමෙන්ට් සෙක්ෂන් එකේ ඒක සඳහන් කරන් යන්න. Simple Home Life channel එකත් එක්ක එකතු වෙන හැමෝටම ස්තුතියි. සුබ දවසක්.